මගේ නම රියා. වයස අවුරුදු 26යි. ජීවිතය කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි කියලා මට තේරුනේ ගොඩාක් පොඩි කාලෙදිමයි. දුප්පත්කම නැතිකම එක්ක හැප්පෙනකොට හීන කියන දේවල් බඳ වෙලා යනවා. මම රස්සා විදියට තෝරගත්තේ සංචාරක හෝටලයක සාත්තු සේවිකාවක් විදියට වැඩ කරන එක. ඒක ලේසි පහසු රස්සාවක් නෙවෙයි. දවස් 30ෙම මහන්සි වෙන්න ඕනේ. හැබැයි මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ගෙදර බර කරට අරගෙන හිටියේ මම. මට ඕනේ වුණා අම්මා ඉගෙන ගන්න නංගි බලාගන්න. මම වැඩ කරපු හෝටලේ තරමක් ලොකු විදේශිකයෝ වගේම සල්ලි තියෙන ලංකාවේ අය නිතරම එන තැනක්. මගේ රාජකාරිය වුණේ උදේවරුේ කාමර පිරිසිදු කරන එක. මගේ රාජකාරිය වුණේ උදේවරුේ කාමර පිරිසිදු කරන එක. හැමදාම වගේ මම උදේ ඉඳන් හවස් වෙනකන් එක කාමර වලට ගිහින් ඇඳ ඇතිරිලි මාරු කරනවා. බාත්රූම් හොදනවා. කාමර අස් කරනවා. මේක මට පුරුදු වෙලා තිබුණා. හෝටලේ මැනේජර් මහත්තයා සැර කෙනෙක් නිසා පොඩි වැරැද්දක්වත් නොවෙන්න වග බලා ගන්න මට සිද්ධ වුණා. එදා දවසත් මට සාමාන්‍ය දවසක් වගේමයි පටන් ගත්තේ. හෝටලේ තරම කාර්යබහුල දවසක්. මට ලිස්ට් එකක් ලැබිලා තිබුණා අස් කරන්න ඕන කාමරවල නම් එක්ක. මම ට්‍රොලියක් තල්ලු කරගෙන 3 වෙනි තට්ටුවට ගියා. එතන කොනම තිබුණේ 305 අංක කාමරය. මගේ ලිස්ට් එකේ හැටියට ඒ කාමරේ අමුත්තෙක් ඉන්න බවක් සටහන් වෙලා තිබුණේ නෑ. චෙක් අවුට් වෙලා ගිහින් කියලා තමයි තිබුණේ. මම පුරුද්දට වගේ දොරට දෙපාරක් තට්ටු කරා. ඇතුලෙන් සද්දයක් නෑ. කවුරුත් නැතුව ඇති. මම මටම කියාගත්තා. මම මාස්ටර් කී එක දාලා දොර ඇරියා. කාමරේ පුරාම පැතිරිලා තිබුණේ සැර සෙන්ට් සුවඳක්. AC එක දාලා තිබුණ නිසා හොඳටම සීතලයි. මම හිතුවේ අමුත්ත ගිහින් ටික වෙලාවක් නිසා ඒ සීතල රැඳිලා තියෙන්නේ නැති කියලා. මම ට්‍රොලිය එළියෙන් තියලා අලුත් ටවල් වගේක් අතින් අරගෙන කාමරේ ඇතුළට ගියා. ඇඳ පොඩ්ඩක් අවුල් වෙලා තිබුණා. මම කෙලින්ම ගියේ ඇඳ ළඟට නෙවෙයි බාත්රූම් එක පැත්තට. පාවිච්චි කරපු ටවල් ටික එකතු කරගන්න හිතාගෙන. ඒත් එක්කම මගේ ඇඟ සීතල වෙලා ගියා. බාත්රූම් එකේ දොර එකපාරටම ඇරුණා. එළියට ආවේ මැදි වයස පහු කරපු තරබාරු උස පිරිමි කෙනෙක්. එයාගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නෑ. වතුර බේරි එයා එළියට ආවේ. මම කැසිලා ගියා. මගේ අතේ තිබුණ ටවල් ටික බිමට වැටුණා. මම ඉක්මනට අනිත් පැත්ත හැරුණා. සෝරි සර්. මම හිතුවේ රූම් එකේ කවුරුත් නෑ කියලා. මම වෙවුලන කටහඬින් කිව්වා. මගේ මුළු ඇඟම වෙවුලනවා. මට බය හිතුණා මේ මිනිස්සයා මට මොනව කරයිද කියලා. ඒ මිනිස්සයා මුලින්ම ගැස්සුණා වුණත් ඉක්මනටම එයාගේ මූණේ තිබුණ බය නැති වෙලා කපටි හිනාවක් මතුවුණා. එයා තුවාලයක්වත් ඇඳගන්න උත්සාහ කළේ නෑ. තමුසෙලා කොහොමද දොරට තට්ටු කරන්නේ නැතුව එන්නේ? එයා ගොරහැඩි සන්දෙන් ඇහුවා. මම තට්ටු කළා සර්. සද්දයක් නැති නිසා ලිස්ට් එකේ තිබුණේ කවුරුත් නෑ කියලා. මම ගොතක ගහ උත්තර දුන්නා. ලිස්ට් එක වැඩක් නෑ මට. මම තාම රූම් එකේ ඉන්නවා. තමුසෙ මගේ ප්‍රයිවසි එක නැති කළා. තමුසෙ දැක්කනේ මම හිටපු විදිය. එයා අඩියක් ඉස්සරහට තිබ්බා.
මම ආයෙ පස්සට වුණා. සමා වෙන්න සර්, මම දැක්කේ නෑ. මම දැම්ම යන්නම්. මම දොර පැත්තට දුවන්න හැදුවා. ඒත් එයා දුවලා ඇවිත් දොර වහලා දැම්මා. එයා හිටියේ දොරයි මමයි අතර මැද. මට දැනුනේ පුදුම අප්පිරියාවක් වගේම බයක්. යන්න එහෙම ලේසියෙන් යන්න බෑ. මම මැනේජර්ට කිව්වා තමුගේ රෙපියුටේෂන් එක ඉවරයිනේ. අනිත් එක මට පුළුවන් තමුසෙට විරුද්ධව කම්ප්ලේන්ට් කරන්න. තමුසෙ මගේ කාමරයට ඇවිත් මාව බ්ලැක්මේල් කරන්න හැදුවා කියලා මම කිව්වොත් අනේ පාස මම දුප්පත් කෙල්ලෙක්. මගේ රස්සාව නැති කරන්න එපා. ඒ මනුස්සයා මගේ දිහා උඩ ඉඳන් පල්ලෙහාට බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම බැල්මක්. හරි, මට පුළුවන් මේක ෂේප් කරන්න. හැබැයි මට පොඩි උදව්වක් ඕනේ. මොකක්ද සර්? මම බයෙන් ඇහුවා. අද රෑ 10ට මේ රූම් එකට එන්න ඕනේ. රෑ? ඇයි සර්? මම රෑට වැඩ කරන්නේ නෑ. මම ඉක්මනට කිව්වා. වැඩ කරන්න නෙවෙයි ඔය එන්න කිව්වේ. මගේ පුද්ගලික වැඩකට. තමුසේ රෑ 10ට ආවේ නැත්නම් මම හෙට උදේම මැනේජර්ට කියනවා. තමුසේ මගේ කාමරයට ඇවිත් මට ආයුධ යෝජනාවක් ගෙනාවා කියලා. එහෙම වුණොත් තමුසේගේ රස්සාව ඉවරයි. පොලිසියට යන්න වෙයි. මගේ ඔළුව කැරකෙන්න ගත්තා. මේ මිනිස්සයා මහා ජරා යෝජනාවක් මේ කරන්නේ. ඒත් මට මගේ රස්සාව වටිනවා. අම්මගේ බෙහෙත් වලට, නංගී ක්ලාස් ෆීස් වලට සල්ලි හොයන්නේ මේ රස්සාවෙන්. ඒත් සර් කිසිම කතාවක් නෑ. රෑ 10ට දොරට තට්ටු කරන්නේ නැතුව කෙලින්ම ඇතුළට එනවා. දොර ලොක් කරන්නේ නෑ. ආවේ නැත්නම් හෙට උදේට බලාගමු. එයා දොරෙන් අයින් වුණා. මම පණ එපා කියලා එළියට දිව්වා. එළියට ඇවිත් මම හදි ඇරියා. මගේ හිතේ තිබුණේ ලොකු බරක්. මොකද කරන්නේ? මම මැනේජර්ට කිව්වොත් එයා කාගේ පැත්ත ගනීද? අනිවාර්යයෙන්ම ගෙස්ගේ පැත්ත. මේක ලොකු සල්ලිකාරයෙක් වගේ. මගේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ. දවස් 30ෙම මම හිටියේ ගින්දරෙන් වගේ. හවස ඩියුටි ඕෆ් වෙලා මම ගෙදර ගියේ නෑ. මම ස්ටාෆ් රූම් එකට වෙලා කල්පනා කළා. අන්තිමට මම තීරණයක් ගත්තා. මගේ රස්සා බේරගන්න නම් මට මේකට යන්නම වෙනවා. මොනවා වුණත් කමක් නෑ, මම යනවා. රෑ 10 වෙද්දි හෝටලේ කොරිඩෝර් පාළුයි. මම හෙමින් 305 කාමරේ පැත්තට ගියා. මගේ හදවත ඩඩ්ඩක් ගාලා ගැහෙනවා. මම ඇඳගෙන හිටියේ මගේ සාමාන්‍ය ගවුමක්. යුනිෆෝම් එක ගලවලා තිබුණේ. මම වටපිට බලලා කවුරුත් නෑ කියලා ෂුවර් කරගෙන දොරේ හැන්ඩල් එක කැරකෙව්වා. දොර ඇරුණා. කාමරේ ඇතුළ අඳුරුයි. නිල් පාට ඩිම් ලයිට් එකක් විතරයි දාලා තිබුණේ. කාමරේ පුරාම සිගරට් සහ මත්පැන් සුවඳක් පැතිරිලා තිබුණා. ආවද? මම හිතුවේ නෑ එයි කියලා. අර මනුස්සයාගේ කටහඬ ඇහුණා. මම බයෙන් ඇතුළට ගිහින් දොර වැහුවා. මගේ ඇස් අඳුරට හුරු වුණාම මම දැක්කා එතන වුණු දේ. අර වයසක මනුස්සයා, එයාගේ නම ජයසේකර කියලා මම පස්සේ දැනගත්තා. එයා ලොකු පුටුවක වාඩි වෙලා හිටියා. එයාගේ අතේ විස්කි වීදුරුවක් තිබුණා. එයා හොඳටම වෙරි වෙලා හිටියේ. එයා ඇඳගෙන හිටියේ කොට කලිසමක් විතරයි. හැබැයි මම පුදුම වුණේ එතන හිටපු අනිත් කෙනා දැකලා. ඇඳ විට්ටම ළඟ තව පිරිමි ළමෙක් හිටගෙන හිටියා. එයා හරිම තරුණයි. වයස අවුරුදු 25ක් විතර ඇති. උස හරිම හැන්සම් කොල්ලෙක්. එයාගේ ඇඟ දැක්කම ඕනම කෙල්ලෙක්ගේ හිත නවතින જાතියේ රූපයක් එයාට තිබුණේ.
එයා ඇඳගෙන හිටියේ ටවල් එකක් විතරයි. මම හිතුවේ සර් තනියම කියලා. මම පස්සට වෙන්න හැදුවා. බය වෙන්න එපා. මේ මගේ යාළුවෙක්. එයා රොෂාන්. ජයසේකර hina වෙමින් කිව්වා. මම තමුසෙට කිව්වේ නෑනේ. මම තමුසෙට මොකුත් කරනවා කියලා. මට ඕන පොඩි එන්ටර්ටේන්මන්ට් එකක්. මම රොෂාන් දිහා බැලුවා. එයා මගේ දිහා බැලුවේ හරිම අමුතු විදියට. එයාගේ ඇස්වල තිබුණ ආරාධනාත්මක බැල්මක්. ඒ බැල්ම මගේ හිතේ තිබුණ බය නැති කරලා වෙනම හැඟීමක් ඇති කළා. ළඟට එන්න රියා. රොෂාන් මෘදු කටහඬින් කතා කළා. මම නොදැනුවත්වම වගේ එයා ළඟට ඇදුණා. ජයසේකර පුටුවේ පස්සට හේතු වුණා. උඹලා දෙන්න පටන් ගනිල්ල. මට බලන් ඉන්න ඕනේ. එයා අනදෙන සැරෙන් කිව්වා. මේක මම කවදාවත් හිතපු නැති දෙයක්. මේ නාකි මිනිස්සයා මා මෙතනට ගෙන්න ගත්තේ එයාට ඕන දෙයක් කරගන්න නෙවෙයි. මේ තරුණ ළමයාත් එක්ක මම ඉන්නවා බලන්න. එක අතකින් මට ලොකු සහනයක් දැනුණා. මේ වයසක මිනිස්සයා මගේ ඇඟට අත තියන්නේ නැති එක ගැන. අනිත් අතට රොෂාන් වගේ ලස්සන කොල්ලෙක් එක්ක ඉන්න ලැබෙන එක ගැන මගේ හිතේ යටපත් වෙලා තිබුණ ආසාවක් මතුවුණා. රොෂාන් මගේ ළඟට ඇවිත් මගේ මූණ එයාගේ දෑතින් අල්ලගත්තා. බය වෙන්න එපා. එයා රහසින් වගේ කිව්වා. එයාගේ හුස්ම මගේ මූණට වැදුනා. ඊළඟ මොහොතේ එයා මගේ වලට නැඹුරු වුණා. ඒ හාදුවත් එක්ක මගේ මුළු ලෝකෙම නතර වුණා වගේ දැනුණා. අවුරුදු ගානකින් මට පිරිමි පාසක් ලැබිලා තිබුණේ නෑ. රොෂාන්ගේ හරිම මෘදුයි වගේම උද්‍යෝගිමත්. මම එයාට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. මගේ ඇත් එයාගේ ශක්තිමත් පිටවටා එතුණා. ජයසේකර එතන ඉන්නවා කියන එකත් මට මොහොතකට අමතක වුණා. මම ඊට ඉඩ දුන්නා. මගේ හිතේ කිසිම අකමැත්තක් තිබුණේ නෑ. මොකද රොෂාන් කියන්නේ මම හීනකින්වත් දැකපු නැති තරම් ආකර්ශනීය පිරිමියෙක්. ඔව් ඔහොම යමු. ජයසේකරගේ කටහඬ ඇහුණා. එයා දිහා බැලුවම මම දැක්කා. එයා අපි දිහා බලාගෙන තනියම සතුටු වෙනවා. එයාගේ ඇස්වල තිබුණේ පුදුම කෑදරකමක්. ඒත් ඒ වෙලාවේ මට ඒ ගැන හිතන්න ඕන වුණේ නෑ. රොෂාන්ගේ ශක්තිමත් සිරුර මගේ ඇඟ උඩට ආවා. එයාගේ පාස විඳගන්න මම හිටියේ නොඉවසිල්ලෙන්. කෙල්ලට ඕන විදියට කරපන් රොෂාන්. ජයසේකර කෑ ගැහුවා. රොෂාන් මාව එයාගේ ග්‍රහණයට ගත්තා. එයා මාව උපරිම සතුටකට ගෙනියන්න උත්සාහ කළා. මමත් මගේ හැඟීම් පාලනය කරගන්නේ නැතුව එයත් එක්ක මොහොත වින්දා. තරුණ පිරිමි ළමයෙක්ගේ තියෙන ජවය, ශක්තිය මම එදා හොඳටම අත්විඳා. විනාඩි ගාණක් නැත්නම් පැයක් විතර ගත වෙන්නේ නැති කාලය ගැන මට නිශ්චයක් තිබුණේ නෑ. අන්තිමට අපි දෙන්නම උපරිම සතුටට පත් වෙලා ඇඳ උඩ ගිමන් හැරියා. ඔයා හරිම ලස්සනයි. එයා මගේ කාන්ට කියලා කිව්වා. හරි වැඩේ ඉවරයි. උඹලා දෙන්නම මාව සතුටු කළා. මේක තියාගන්නවා. රියා දැන් තමුසෙට යන්න පුළුවන්. ආයි හෙට මේ ගැන කතා කරන්න එපා. මම හෙමින් ඇඳෙන් බැස්සා. ඇඳුම් ටික ඇඳගත්තේ ලැජ්ජාවෙන් වගේ. රොෂාන් තාම ඇඳේ හාන්සි වෙලා මගේ දිහා බලන් හිටියේ hina වෙලා. රොෂාන් එක ගත කරපු ඒ වෙලාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ. පහුවදා උදේ මම සුපුරුදු විදියට වැඩට ආවා. ජයසේකර උදේම චෙක් අවුට් වෙලා ගිහින් තිබුණා. රොෂාන් මම ආයේ කවදාවත් දැක්කේ නෑ.
ඒක මගේ ජීවිතයේ රහසක් විදියට හැමදාම මගේ හිතේ තියෙයි. මේ